ආයුබෝවන් හැමෝටම RTF Forex එකෙන් නොමිලේ පිරිනමන Master the Forex Market පාඨමාලාවේ 6 වෙනි පාඩමට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි කලින් පාඩමේදී moving averages ගැන කතා කළා. අද අපි ඉගෙන ගන්නේ ඒ moving average එකම පදනම් කරගෙන ජෝන් බොලින්ජර් කියන පුද්ගලයා හඳුන්වා දීපු ලෝකයේ සාර්ථකම ට්‍රේඩර්ස්ලා පාවිච්චි කරන බොලින්ජර් බෑන්ඩ්ස් ගැනයි. මේකෙන් මාකට් එකේ වොලටිලිටි එක සහ මිල කොයි වෙලාවෙද වේගයෙන් වෙනස් වෙන්නේ කියන එක කලින්ම අඳුර ගන්න පුළුවන්. අපි බලමු මේ බොලින්ජර් බෑන්ඩ් එකක් හැදිලා තියෙන්නේ කොහොමද කියලා. මෙතන ප්‍රධාන රේඛා තුනක් තියෙනවා. මිඩල් බෑන්ඩ් මේක 20 SMA එකක්. ඒ කියන්නේ පසුගිය කැන්ඩල් 20ක සාමාන්‍ය මිල. අපර් බෑන්ඩ් මේක මැද රේඛාවේ ඉඳලා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්ස් දෙකක් ඉහළින් තියෙන්නේ. මිල ගොඩක් වැඩි වුණාම ඕවර්බෝට් පෙන්වන්නේ මෙතනින්. ලෝවර් බෑන්ඩ් පහළ රේඛාව මේක මැද රේඛාවේ ඉඳලා පල්ලෙහාට තියෙන සීමාව. මිල ගොඩක් අඩු වුණාම ඕවර්සෝල්ඩ් පෙන්වන්නේ මෙතනින්. සරලවම කිව්වොත් මිල ගොඩක් වෙලාවකට මේ ඉහළ සහ පහළ රේඛා දෙක අතරේ තමයි දෝලනය වෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේකෙන් ට්‍රේඩ් එකක් ගන්න කියලා. පළවෙනි වැදගත්ම ක්‍රමය තමයි the squeeze. බලන්න මේ chart එක දිහා මෙතනදී උඩ සහ යට බෑන්ඩ් දෙක එකිනෙකට ගොඩක් ලං වෙලා පටු වෙලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එක දැන් ගොඩක් නිශ්ශබ්දයි. මෙන්න මෙහෙම ස්ක්වීස් එකක් වුණාට පස්සේ මිල එකපාරටම ඉහළ බෑන්ඩ් එක හෝ පහළ බෑන්ඩ් එක කඩාගෙන එළියට යනවා. අන්න ඒ වෙලාවට ඒ යන පැත්තට අපිට සුපිරි ට්‍රේඩ් එකක් අල්ල ගන්න පුළුවන්. මේකෙන් ලැබෙන ප්‍රොෆිට් එක ගොඩක් වැඩි. දෙවෙනි ක්‍රමය තමයි the bounce. මාකට් එක පැත්තට ගමන් කරන වෙලාවට මිල පහළ බෑන්ඩ් එකේ වැදුනම බයි කරන්නත් ඉහළ බෑන්ඩ් එකේ වැදුනම සෙල් කරන්නත් පුළුවන්. මොකද මිල නිතරම උත්සාහ කරන්නේ මැද රේඛාව වෙත ආපහු එන්න. හැබැයි මතක තබා ගන්න මාකට් එකේ ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙන වෙලාවට මිල මේ බෑන්ඩ් එක දිගේම දිගටම යන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට බවුන්ස් එක පාවිච්චි කරන්න එපා. ඒක අවදානම්. අද ඔයාලගේ ගෙදර වැඩේ තමයි ට්‍රේඩින් view එකේ බොලින්ජර් බෑන්ඩ්ස් ඇඩ් කරගෙන ස්ක්වීස් එක වෙලා මිල බ්‍රේක්අවුට් වුණු අවස්ථා 3ක් හොයලා ස්ක්‍රීන්ෂොට් අරන් අපේ ගෲප් එකට දාන එක. මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් අපේ ඇඩ්මින්ට මැසේජ් එකක් දාන්න. ඊළඟ පාඩමෙන් අපි කැන්ඩල් ස්ටික් පැටර්න්ස් ගැන ගැඹුරින් කතා කරමු. ස්තුතියි.